රසම රස කිරි ටොෆී එකක් හදාගන්නේ කොහොමද කියලා බලමුද? මුලින්ම පිරිසිදු භාජනයක් අරගෙන ඒකට මිල්ක් මේඩ්, වතුර ස්වල්පයක්, සීනි අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න ඕන. ඊට පස්සේ මද ගින්න නොනවත්වා මේක හැඳිගා ගන්න ඕන. කිරි ටොෆී මිශ්‍රණයේ බුබුලු දාගෙන එද්දි මම වැනිලා ටිකකුත් එකතු කරගත්තා. තව ටිකක් මේක හැඳිගා ගත්තට පස්සේ මම ලෑස්ති කරගත්ත කජු ටිකත් එකතු කරගෙන හැඳිගා ගන්න පටන් ගත්තා. දැන් නම් කිරි ටොෆී මිශ්‍රණය තද වේගෙන ඉන්නේ. ඉතින් මම බටර් ටිකකුත් එකතු කරගෙන හැඳිගා ගත්තා. දැන් නම් මිශ්‍රණය හරියට ඇවිල්ලා තියෙන්නේ. කලින් බටර් ගාලා හදාගෙන තියෙන ට්‍රේ එකට මේ මිශ්‍රණය දාලා ඉක්මනට මේක සෙට් කරගන්න ඕන. කොටු ටිකත් කපලා හොඳටම නිවෙන්න තියලා ගත්තම රසම රස කිරි ටොෆී එකක් ඔයාලට හදාගන්න පුළුවන්.